ශ්‍රී ලංකා අයුරු සංස්ථාව නිෂ්පාදනාගාර පරිශ්‍ර දෙකකින් සමන්විතයි. අපි මේ රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකා අයුරු සංස්ථාවේ ප්‍රධාන නිෂ්පාදනාගාරයේ සමීපයේ පතිරගොඩ ප්‍රදේශයේ පිහිටලා තියෙන නව ශාකචාර නිෂ්පාදනාගාර පරිශ්‍රය තුලයි. ඇත්තටම මේ නිෂ්පාදන පරිශ්‍රය සිදු වෙන්නේ අපේ බොඩි වොෂ් වර්ග, ෂැම්පූ වර්ග, ෆේස් වොෂ් වර්ග වගේම ටී බෑග්ස්, කැප්සියුල් වර්ග, පේයාව, එහෙම නැත්නම් අපේ රසම් වැනි නිෂ්පාදන සිදුවන්නේ මෙම ස්ථානයේදී. ඔබට පේනවා ඇති මේ නිෂ්පාදන පරිශ්‍රයේදී අපි විවිධ නිෂ්පාදන කටයුතු සිදු කරනවා. විශේෂයෙන් ඔබට කියන්න ඕනේ අපේ නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කරගන්න අපි උපරිම උත්සාහ කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ නිෂ්පාදන පරිශ්‍රයේ ISO 9001/2015 පද්ධති කළමනාකරන තත්ත්ව සහතික ලද නිෂ්පාදන පරිශ්‍රයක්. මෙහිදී ඇත්තටම අපි සිදු කරන ලබන්නේ ස්වභාවික පරිසරයේ තියෙන ශාකසාර නිස්සාරණය කරලා අපේ නිෂ්පාදන සඳහා යොදා ගන්න එක. උදාහරණයක් විදිහට වෙනිවැල් බොඩි වොෂ් සඳහා අපි වෙනිවැල් ලබා ගන්නවා. ඒ වගේම රත් හඳුන් බොඩි වොෂ්, රත් හඳුන් ෆේස් වොෂ්, වගේ පංචවල්ක ෂැම්පූ, පංචවල්ක බොඩි වොෂ්. ඒ නිෂ්පාදන සඳහා අපි ඇත්තටම යොදා ගන්නේ ස්වභාවික පරිසරයේ තියෙන ශාකචාර නිස්සාරකයි. අපේ නිෂ්පාදන විශේෂත්වය තමයි ස්වභාවික ඖෂධවල තියෙන ප්‍රතිශතය ඉතා ඉහළ අගයක පැවතීම. අපි ඇත්තට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ නිෂ්පාදන ගන්න පාරිභෝගිකයට ඉතා ගුණාත්මක නිෂ්පාදනයක් ළඟා කරලා දෙන්න. ඔබට මේ පරිශ්‍රය දැක ගන්න පුළුවන් අපේ නව නිෂ්පාදනයක් වෙන පංචවල්කල ෂැම්පු නිෂ්පාදනය වෙන්නේ කොහොමද, ඇසුරුම් කරන්නේ වෙන්නේ කොහොමද කියලා. මම කැමතියි ඒ ගැන කතා කරන්න. විශේෂයෙන්ම පංචවල්කල කියන්නේ ඈත අතීතයේ ධම්ම විස බීජ හරණයට, චර්ම රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදිහට භාවිත කරපු ඖෂධයක්. අපි ඇත්තටම කරලා තියෙන්නේ එහෙම ඖෂධයේ ශාකසාර අපගේ ෂැම්පු නිෂ්පාදනය සඳහා සහ බොඩි වොෂ් නිෂ්පාදනය සඳහා යොදා ගන්න එක. ඇත්තටම අපේ නිෂ්පාදනවල අපි පංචවල්කල ෂැම්පු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බොඩි වොෂ් වෙන්න පුළුවන්. අපි කිසිදු වර්ණකාරකයක් යොදා ගන්නෑ. ස්වභාවික වර්ණකම තමයි ඒ නිෂ්පාදන තඩංගු වෙලා තියෙන්නේ. අපි ඇත්තට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ශරීරයට හිතකර නිෂ්පාදනයක් ඔබ අතට පත් කිරීමයි. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ නිෂ්පාදනය කරගෙන යාමේදී තත්ත්ව පාලන අංශයේ දායකත්වය අපි ලබා ගන්නවා. අමුද්‍රව්‍ය වල තියෙන ගුණාත්මක බව වගේම අවසාන නිෂ්පාදනයේ ගුණාත්මකවත් තහවුරු කර ගන්න. තත්ත්ව පාලන අංශයේ සහතික ලැබීමෙන් පසු තමයි අපි වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අපේ ඖෂධ ඇසුරුම් කරණය කිරීම කරන්නේ. අපේ මේ ක්‍රියාවලිය අංශභාර වෛද්‍යවරයෙක්, ඒ වගේම වැඩමූලික ස්ථානභාර, ඒ වගේම මනා පළපුරුදු සේවක මණ්ඩලයක දායකත්වයෙන් තමයි සිදු කරන්න ලබන්නේ. විශේෂම කාරණාව කියන්න ඕනේ මෙම ස්ථානයේ අපි බොඩි වොෂ් වර්ග, ෂැම්පූ වර්ග, ෆේස් වොෂ් වර්ග, ඊට අමතරව ටී බෑග්ස් වර්ග, කැප්සියුල් වර්ග වැනි නිෂ්පාදන රාශියක් සිදු කරන ලබනවා. තව විශේෂ කාරණාව තමයි පේයාව, පස්පංගුව, එහෙම නැත්නම් රසම් වැනි නිෂ්පාදනත් අපි අසුරුම් කරණය කරන්නේ මෙම ස්ථානයේමයි. අපගේ තවත් සුවිශේෂ නිෂ්පාදනයක් වන ජීවාලේප බාම් නිෂ්පාදනය සිදු කරන්නේත් මෙම ස්ථානයේමයි. ශූලාර තෛලය අඩංගු ජීවාලේප බාම් නිෂ්පාදන කටයුතු සිදු වෙන්නේත් මේ පරිශ්‍රය තුලදීමයි. විශේෂම කියන්න අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී තත්ත්ව පාලන අංශයේ සහතික ලැබීමෙන් පසු අංශභාර වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් ප්‍රධාන නිෂ්පාදනගාරය වෙත යවෙනවා ගබඩාකරණය සඳහා. ඉන්පසු තමයි රාජ්‍ය අංශයේ වේවා පුද්ගලික අංශයේ වේවා ඉලක්ක කරගනිමින් අපේ නිෂ්පාදන බෙදා හැරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අපේ නිෂ්පාදන භාවිතා කරන්න සුවපත් භාවය ලබන්න කියලා.